හෙලෝ ට්‍රේඩස් තාම ට්‍රේඩින් වලින් ප්‍රොෆිටබල් වෙලා ඉන්න බැරි වාල වෙනුවෙන්ම අද අපි ක්වන්ටම් මෙච්චතින් ගෙනල්ලා තියෙනවා ප්‍රොෆිටබල් බොට්ල 4 දෙනෙක් මේක වාලට ගෝල් චාට් එක වගේම ක්‍රිප්ට කරනවාලට එතීරියම් චාට්ටකි ට්‍රේඩ් කරන්න පුළන් ඒ වගේම ස්පොක් ට්‍රේඩ් කරන්න කැමති ෆොරෙක් ටේඩස්ලට අපි ගෙනල්ලා තියෙනවා නැසන්රට් කියන පයා එක ට්‍රේඩ් කරන්න පුළුවන් බොට්ලා දෙන්නෙක් තෝට බොට්ල 4 දෙනෙක්කින්නවා හරි අපි දැන් ගිහිල්ල බලමු ඒ බොට්ල 4 දෙෙන කොහොමද වැඩ කරලා තිය කොහොම රිසාල්ට එකක් දීලා දීනද කියන එක අපි ගිහිල්ල බලමු හරි අපි පලවෙනියට මේ ඉන්න ගෝල් චාට්ටගේ 5 මිනිට් ටයිම් ෆ්‍රේම් එක අපේ ගෝල් බොට් වැඩ කරන්නේ මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එක තමා ගෝල් චාට් එක ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන් බොට්ට ඔන් කරගත්ත ගමන් මම එක සෙටින්ස් ටික හදලා රිස් සෙටින්ස් ටික හදලා තියෙන්නේ ඩිෆෝල්ට් දියට ඔයාලට මේ කරගෙන පාවිච්චි කරනවා නම් ඔයාලටත් මේ විදිහටම තමා හම්බෙන්නේ මේ විදිහම තමා ප්‍රොෆිට්ටක්කුත් පෙන්න්නන්නේ ගෝල් බොඩ්ගේ ප්‍රොෆිට් එහෙම ගිහිල්ල බැලුවොත් එහෙම දැනට අපිට ගෙවිච්ච දවස් 30 ඇතුළතදී රිසල්ට් එක බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම account එකෙන් 119ක ගේන්න කියන්නේ ඩොලර් 196ක ප්‍රොෆිට් ගේන් කරලා තියෙනවා ඒ වගේම මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එක තියෙන්නේ ඒ කියන්නේ අපේ මේ බොට් දුවන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉවර වෙච්ච දවස වෙනකල් වැඩිපුරම ලොස්ලා තියෙන ඩොලර්ස් ගන්න තමයි ඩොලර් 14ක් ඒ කියන්නේ account size එකෙන් 101.5ක් කියන්නේ මේක ඇත්තටම පොඩි අගයක් අපිට හම්බෙලා තියෙන ප්‍රොෆිට් එකත් එක්ක බලද්දි මේක ඒ වගේම ට්‍රේඩ් 1000කට ආසන්න ප්‍රමාණයක් අරගෙන 500කට වැඩි ප්‍රමාණයක් වින් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මෙතනින් අපිට ප්‍රොෆිට් ෆැක්ට් එක බලා ගන්න පුළුවන් 1.384ක් විදියට තියෙනවා සාමාන්‍යයෙන් බොට් කෙනෙක්ගේ ප්‍රොෆිට් ෆැක්ට් එක මේ වගේ අගයක තියෙනවා කියන්නේ ඇත්තටම හොඳ බොට් කෙනෙක් මේක ඔයාලට මෙතනින් තව වැඩිදුර විස්තර ටිකක් තියෙනවා ඒ වගේම මේ බොඩ්ගේ සම්පූර්ණම හිස්ට්‍රීක බැලුවොත්තෙම කියන්නේ මේ බොට් හදල ඉවරච්ච දවසේ නම් අද වෙනකල් රන් කරවද්දි කොයි වගේ රිසල්ට් ඇද තියෙන්නේ කියලා බැලුවොත් එහෙම අපි මේ බොට්ට 2024 වගේ ඉඳන් තමා හදලතිය හදව්වේ එතකොට 2024 ජනවරි මාසේ පලවෙන්ද වගේ ඉඳන් අපි සම්පූර්ණ හිස්ට්‍රීකම බැලුවොත් එහෙම අද දවස වෙනකල් මෙතනින් 2024 2026 වෙනකල් ලගේ මේ අවුරුදු 2.5 වැඩි ටයිම් පීරියඩ් එක මෙන්න මේ වගේ තමයි රිසල්ට් එකක් එන්නේ බලමු සම්පූර්ණ account එකෙන් 1797ක වගේ ගේන්නයක් අරගෙන තියෙනවා ඒ වගේම ඩොලර් 500කටත් අඩු ඒ කියන්නේ 105කටත් වැඩි අඩු වගේක මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එකක් තමයි මේකෙන් ජෙනරේට් වෙලා තියෙන්නේ ඒ වගේම ට්‍රේඩ් 35000කට ආසන්න ප්‍රමාණයක් අරගෙන තියෙනවා ඒකෙන් 16000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රොෆිට් වෙලා තියෙනවා ඒ වගේම මේ ට්‍රේඩ් මේ ගෝල් බොට්ගේ සම්පූර්ණ ප්‍රොෆිට් ෆැක්ටර් 1.263ක් තියෙනවා ඒ කියන්නේ මේක ඇත්තටම හොඳාගයක් ඔයාලටත් පුළුවන් කැමතිනම් මෙන්න මේ සිස්ටම් එකත් එක්ක ට්‍රේඩ් කරන්න එතකොට ඔයාලට දැන් මෙච්චර කාලයකට මේ වගේ රිසල්ට් එකක් ආවා වගේම ඉස්සරහට කොයි වගේ රිසල්ට් එකක් එයිද කියලා හිතා ගන්න පුළුවන් එතකොට කිසිම විදියකින් මේක ලොකු ලොස් ගිහිල්ලා නැහැ ඔයාලගේ account safe පිට රන් කරවන්න පුළුවන් ඕනෙම ඩොලර්ස් ගාණක් තියෙන account එක වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ හරි අපි ඊළඟ බොට් දිහාට ගියොත් එහෙම ඊළඟ බොට් තමයි ඉතීරියම් වලට හදලා තියෙන අපේ ඉතීරියම් බොට් මේකේ බොට්ගේ නම තමයි ඉතීරියම් ක්වන්ට් මෙතනින් මම රිස්ක් සෙටින්ස් ටිකයි බොට්ගේ ඉන්පුට් ටිකයි ඔක්කොම ටික දාලා ඉවර වෙලා බොට්ට මේ විදිහට ඔන් කරගන්නවා ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි රිසල්ට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලට සම්පූර්ණ දවස් 365ක රිසල්ට් එක දිහා බැලුවොත් එහෙම අපිට account එකෙන් 108,000ක වගේ ගේන්නයක් අරගෙන තියෙනවා ඒ වගේම ඩොලර් 84000ක ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරලා තියෙනවා මේ බොට්ගේ සම්පූර්ණ මැක්සිමම් ඩ්‍රෝ ඩවුන් එක බැලුවොත් එහෙම ඩොලර් 3000ක කියන්නේ මුළු account එකෙන් 174ක් වගේ කියන්නේ මේක පටන් ගත්ත දවසේ ඉඳන් සම්පූර්ණයෙන්ම account එක වොෂ් කරලා නෙමෙයි බොටාව රන් වුණාට පස්සේ තමයි මේ වගේ ලොස් එකක් ජෙනරේට් කරලා තියෙන්නේ ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම ප්‍රොෆිටබල් ට්‍රේඩ් තියෙනවා මේකේ 1300ක් සම්පූර්ණ ට්‍රේඩ් 2800කින් වගේ ප්‍රොෆිට් ෆැක්ට් එක මං කලින් කිව්වා වගේ 1.35 දෙකක් නගයාගයක් තියෙනවා ඒ කියන්නේ මේක ඇත්තටම හොඳ මේකක්
මේ විදිහට අපිට ඕනනම් බුට්ගේ පරණ ට්‍රේඩ් වල රිසල්ට් ඒ කියන්නේ ගත්ත ට්‍රේඩ් වල කොහොමද ලොස් ඇන්ඩ් ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕවරෝල් බලද්දී රිසල්ට් එක තමයි මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි මේ බොට්ගේ සම්පූර්ණ රිසල්ට් එක බලන්න ගියොත් එහෙම Ethereum බොට් අපි හදපු දවසේ ඉඳන් මේ විදිහට අපි ඒ දවසට යනවා 2023 පෙබරවාරි දෙවැනි මාසේ පළවෙනිදා ඉඳන් තමයි මේ බොට් අපි රන් කරන්නේ. එතකොට මෙන්න මේ දවස් ටික සිලෙක්ට් කරලා දවස් ටික සිලෙක්ට් කරාට පස්සේ අපිට එන්නේ මෙන්න මේ වගේ ප්‍රොෆිට් ජෙනරේට් එකක් තමයි $2,97,000ක ප්‍රොෆිට් එකක් එක්ක 129,000ක account එකෙන් ගේන් එකක්. ඒ වගේම maximum drawdown එක 176ක් වගේ තියෙනවා. ඒ කියන්නේ $3,700ක් profitable trade 10,000කින් trade 5,000ම win කරලා තියෙනවා. profit factor එක 1.4යි 3ක් වගේ අගයක් ගන්නවා. මේක තමයි මේ අපේ Ethereum වලට හදපු Ethereum බොට්ගේ රිසල්ට් එක. ඊළඟට අපි ගියොත් එහෙම අපි Nasdaq වලට හදලා තියෙනවා බොට් කෙනෙක්. ඒ බොට්ගේ රිසල්ට් එක විදිහට මෙන්න මේ විදිහට මෙතනින් අපි Nasdaq chart එක දාගන්නවා. ඒකල්ලා 1 minute time frame එකට යනවා. මේක Nas 100 එකේ 1 minute තමයි ට්‍රේඩ් කරන මේ බොට්. එතකොට මෙතනින් ගත්තාම ඔයාලට අපේ බොට් එකෙන් කොහොමද ට්‍රේඩ් අරගෙන තියෙන්නේ කියලා පහුගිය දවස් ටිකේ. ඒ වගේම මේ ට්‍රේඩින් සිස්ටම් එකේ රිසල්ට් එක පැත්තට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි. සම්පූර්ණ හිස්ටරි එකම අපි සිලෙක්ට් කරගන්නවා අපි මේක හදපු දවසේ ඉඳන්. එතකොට අපි මේක හදලා ඉවරුනේ 2025 පෙබරවාරි කියන්නේ දෙවෙනි මාසේ පළවෙනිදා ඉඳන් තමයි අපි මේක රන් කරන්න පටන් ගත්තේ. එතකොට ඒ දවස් ටික සිලෙක්ට් කරලා රිසල්ට් එක බලපුවාම අපිට මෙන්න මේ වගේ අගයක් තමයි තියෙන්නේ. සම්පූර්ණ $10,000ක account එකකින් $25,000ක profit gain එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ 2.5ක් වගේ. ඔයාලට මේක $10,000ක වගේ account එකක් රන් කරා නම් එහෙම $25,000ක් ඒ කියන්නේ 125ක වගේ හොඳ gain එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ maximum drawdown එක 1% වලටත් වැඩිය අඩුවෙන්. ඒ කියන්නේ $9,000ක්. ඒක system එකේ යන්න පටන් ගත්තට පස්සේ වෙන loss එකක් හින්දා ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රොෆිටබල් ට්‍රේඩ් මේකේ 70%ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ට්‍රේඩ් 445කින් 313ම ප්‍රොෆිටබල් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රොෆිට් ෆැක්ටර් එක 1.3ක් වගේ ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු අපි Nasdaq වලට හදපු තව බොට් කෙනෙක් ඉන්නවා. ඒ බොට්ගේ නම තමයි Nasdaq Quant Pro. මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපේ ට්‍රේඩ් ඕපන් වෙලා ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ අපි settings ටික ඔක්කොම හදලා input settings ටික ඔක්කොම හදලා ඉවර වෙලා බොට්ගේ රිසල්ට් එක පැත්තට ගියොත් එහෙම අන්තිම දවස් 7ක රිසල්ට් එක බලා ගන්න පුළුවන්. $2,800ක වගේ ප්‍රොෆිට් එක කියන්නේ සම්පූර්ණ $10,000ක වගේ account එකකින් 285ක වගේ ප්‍රොෆිට් ගේන් එකක්. ඒ වගේම මේ සම්පූර්ණ සිස්ටම් එක ඇතුළෙම ලොස් එකක් ගිහිල්ලා තියෙන්නේ $238ක් වගේ ගාණක්. ඒ කියන්නේ සම්පූර්ණ account එකෙන් අපි ඩිපොසිට් කරන ගාණින් 114ක් වගේ පොඩි ගාණක්. ඒ වගේම මේක ගෙවුණු දවස් 7 ඇතුළතදී මේකේ මේ සිස්ටම් එක ඇතුළතදී ප්‍රොෆිටබල් වෙච්ච ට්‍රේඩ් ගාණ ට්‍රේඩ් 1348කින් 660ක් වගේ ට්‍රේඩ් ගාණ ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රොෆිට් ෆැක්ටර් එක 1.34ක් වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රොෆිටබල් ට්‍රේඩින් සිස්ටම් එකක් එක්ක ඔයාලගේ ට්‍රේඩින් ගමන කියන්නේ ලොස් වෙලා තියෙන ට්‍රේඩින් වල ලොස් එකත් කවර් කරගෙන ඉස්සරහට තවත් හොඳට ප්‍රොෆිට් කරගෙන යන්න. ඒ වගේම මේ ට්‍රේඩින් බොට්ලා තුන් දෙනාම ඔයාලට කෙලින්ම ට්‍රේඩින් view එකට ඇඩ් කරගෙන ට්‍රේඩින් view එක හරහා ඔයාලගේ මෙටා ට්‍රේඩ් එකට එහෙම නැත්නම් Binance එකට C trade එකට ඔයාලා ට්‍රේඩ් කරන ඕනෙම platform එකකට සිග්නල් එකක් විදියට පාස් කරගන්න පුළුවන්. මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඊයේ දවසේ අපේ gold bot ගේ මේ ඔක්කොම කියන්නේ සිග්නල් ජෙනරේට් ට්‍රේඩ් ටික ඔක්කොම ටික ඔටෝමැටිකලිම මෙතනින් අපි ෂෙයා කරගෙන තියෙනවා. ඒක ඔයාලට මේ සිස්ටම් එක ඇතුළෙන්ම කරගන්න පුළුවන්. මෙතනින් alert service කියලා එකක් තියෙනවා. ඒක හරහා ඔටෝමැටිකලිම ඔයාලගේ ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එකට XM බ්‍රෝකර්ගේ හරි ඕනෙම බ්‍රෝකර් කෙනෙක්ගේ
ඇතුළද මේ සිගනල් එක පාස් කරගන්න පුළන් ඔටෝමැටිකලිම අපි එක වාලට ඉස්සරහ වීඩියෝවල්දි කියලා දෙන්නම් කොහොමද මේකින් ට්‍රේඩ්ඩයක් පාස් කරගන්න කියලා මේ වගේ සිිස්ටම්යක් එක්ක හරි අපි බහිම් බලමු අපේ සයිට් එක පැත්තට සයිට් එකට කියට පස්සේ වාලට සයිට් එක බලාගන්න පුළුවන් අපේ බොට්ලා තුන් දෙනා ගැන සම්පූර්ණ විස්තරයක් මෙතනින් තියෙනවා ඒ වගේම එක ගන්න කොහොමද මොනාද කරන්න ඕනි කියන විස්තරෙත් තියෙනවා ඒ වගේම වාලට බලාගන්න පුළන් 2024 ඉතර ඉදම් ඒ වෙනකල් කොහොමද මේ බොට් මේ ප්‍රොෆිට් කරලා තියෙන්නේ අපේ අද දවස වෙනකල් එතෝට වාලට අයිඩියයක් ගන්න පුළුවන් වාලා මේ බොට්ට ඉන්නස් කරලා මේ බොඩ්ගෙන් ට්‍රේඩ් කරොත් එම වාලට කොච්චර ප්‍රොෆිට්ටක් ගන්න පුළුවන්ද කොච්චර කාලයක් ඇතුළි කියලා මෙතනින් බලාගන්න පුළුවන් සම්පූර්ණ විස්තරයක් ඒවගේම පල්ලහට ආපුවාම සම්පූර්ණ මේ බොඩ්ල තුන් දෙනාගේ රිසල්ටගේ විස්තරයක් මෙතනින් තියෙනවා කොහොමද වැඩ කරන්නේ දේවල්ටික ඔක්කොම උදාහරණයක් විදියට ගෝල් බොඩ් වැඩ කරන්නේ ට්‍රෙන්ඩ් ෆලෝගින් කරන්න සිිස්ටම් එක ඒවගේම නැස්ටක් කියන බොට්ට අපේ වැඩ කරන්නේ ඕපන් රේන්ජ් බ්‍රේක් අවට්ෝRB කියන සිිස්ටම් එකට ඒ වගේම ඉතීරිය ක්‍රිප්ටෝල් හදල දීන බොඩ්ටුත් වැඩ කරන්නේ ට්‍රෙන්ඩ් ෆලෝවින් සිිටම් එකට ඒ වගේම වාල පල්ල හටාවට පස්සේ මේ බොට් සම්පූර්ණ කාලදි කොහොයගේ ප්‍රොෆිට් ගේෙන් ඇද ගත්ති කියලා මෙතනින් චාට්ටක් එක්කම වාලට මාරු කරගෙන බලන්න පුළුවන් ඒ වගේම තවටිකක් පල්ල හටාවට පස්සේ අපිට බලාගන්න පුළුවන් මොන්ටිකාලෝ සිමුලේෂන්යක් අපිට ඉස්සරහදී මේ සිිස්ටම් තුනම තුනින් ට්‍රේට් කල කොයි වගේ ප්‍රෆිට් ජනරේට් කරගන්න පුළුවන්දි කිය මෙන්න මේ වගේ ප්‍රෆිට් ජනරේට් කරගන්න පුළුවන් ඒකවාගේ ළඟ තියෙන කැපිටල් එක මෙතැන්ඩ ඇතුල් කල්ලා ඊට පස්සවා ට්‍රේඩ් එකට රිස් කරන ප්‍රමාණය මෙතනින් ඇතුල් කල්ලා ඉස්සරහදි ට්‍රේඩ් 300ක් ඇති මොනවගේ ප්‍රෆිට් ජනරේට් ඇද කියන එක අයිඩියයක් ගන්න පුළුවන් වගේ දෙයක්ත්තම මෙතනින් තියෙන්නේ මෙන්න මේ විදිරවාට මොනවගේ ප්‍රෆිට් ඇද ඉස්සරහදි ට්‍රේඩ් 300ක් ඕපන් එද්දී මොනවගේ ප්‍රෆිට්ටක් ඒදි කියනක බලාගන්න පුළුවන් ඒවගේම පල්ලට ආවට පස්ස අපේ ටික්ටොක් වටසප් ටෙලිග්‍රෑම් වගේ දෙවල් ලලින් අපිව කටෙක් කරගන්න ස්තර ඔක්කොම ලබාදීලා තියෙනවා වාලට අපි ඊළඟ වීඩියගෙන් හමුවමු එහෙනම් ඒ වීඩියෝගෙන් කතා කරනවා අපි නැස්ටැක් බොඩ් ගැන සම්පූර්ණ විස්තරයක් ඒවගේම ගෝල් බොඩ් ගැන සම්පූර්ණ විස්තරයක් සහ ඉතිම් බොඩ් ගැන සම්පූර්ණ විස්තරයක්